ඔන්න පොරොන්දු වුණ විදිහටම මල් බාස්කට් එකේ වීඩියෝ එක අරගෙන ආව ළමයි මම අද ඔයාලට කියලා දෙන්න. මෙන්න මේ පේන්න තියෙන ලස්සන මල් බාස්කට් එක ගොතන්නේ කොහොමද කියලා පියවරෙන් පියවර මම ඔයාලට කියලා දෙනවා. ඒ වගේම මේක ඔයාලට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රමාණය විශාල කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා කුඩා කරගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලට අවශ්‍ය විදිහට මේක වෙනස් කරන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අවශ්‍ය ද්‍රව්‍ය ටික තමයි මේ තියෙන්නේ. ඒ ටික ලෑස්ති කරලා තියාගන්න. ඉස්සලාම ළමයි බෑග් එකේ බේස් එක හදාගන්න ඕනේ. මම ගන්නෙ මෙන්න මේ බ්ලූ කලර් යාන් එක. ඩාර්ක් බ්ලූ එකක් මේක. මේක අරගෙන මැජික් රින් එකක් හදාගන්නවා. මැජික් රින් එක ඔයාලට පහසු විදියට හදාගන්න. හදලා චේන් එකක් ඔන්න ඔය විදිහට දාලා මැජික් රින් එක හොඳට තද කරගෙන දැන් තවත් චේන් එකක් දානවා. චේන් එකක් දාලා මැජික් රින් එක ඔය විදිහට ඔයාලට ඇදලා අතෙන් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. දැන් මේ මැජික් රින් එක ඇතුළට සිංගල් ක්‍රොෂේ මම ගොතනවා. සිංගල් ක්‍රොෂේ එක ඔයාලට මතක ඇති කියලා මම හිතනවා. සිංගල් ක්‍රොෂේ එක අමතක කෙනෙක් ඉන්නවා නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම දාන්නම්. ගිහින් බලන්න. ඔන්න ඔය විදිහට සිංගල් ක්‍රොෂේ දානවා. මේ දාගත්ත පළවෙනි සිංගල් ක්‍රොෂේ එක ළමයි ආය කටුවක් හරි කමන්නේ අරගෙන මාක් කරගන්න. මොකද නැත්තම් සිංගල් ක්‍රොෂේ එක ගෙතිලා ඉවර වෙනකොට අපිට කොතනද පළවෙනි සිංගල් ක්‍රොෂේ එක දාපු තැන කියලා හොයාගන්න අමතක වෙන්න පුළුවන්. අමාරු වෙන්න පුළුවන්. ඒ නිසායි ඔන්න ඔය විදිහට පළවෙනි සිංගල් ක්‍රොෂේ එක මම ආය කටුවක් අරගෙන මාක් කරගත්තේ. ඊට පස්සේ දැන් ඔන්න අපි පළවෙනි සිංගල් ක්‍රොෂේ එක මාක් කරගත්තා. දැන් ඔන්න ඔය විදිහට සුපුරුදු විදිහට සිංගල් ක්‍රොෂේ දාගන්න ඕනේ වටේටම හයක් දාගන්න ඕනේ වටේටම සිංගල් ක්‍රොෂේ. ඔන්න ඔය විදිහට ඔය පේනවා වගේ මැජික් රින් එක වටේටම සිංගල් ක්‍රොෂේ 6ක් එන විදිහට දාගන්න ඕනේ. මං හිතනවා ඔයාලට තේරෙනවා ඇති කියලා. අපැහැදිලි තැනක් තිබුණොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා අහන්න මං කියලා දෙන්නම්. සිංගල් ක්‍රොෂේ එක මතක නැති කෙනෙක් ඉන්නවා නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම සිංගල් ක්‍රොෂේ එක කොහොමද කරගන්නේ කියලා දාන්නම්. ගිහින් බලන්න. ඔන්න දැන් සිංගල් ක්‍රොෂේ 6ම මම දාලා ඉවරයි. දැන් මැජික් රින් එක ඔන්න ඔය විදිහට හොඳට නූලෙන් ඇදලා පොඩි කරගන්න ඕනේ. පොඩි කරගෙන දැන් මේ තියෙන පළවෙනි සිංගල් ක්‍රොෂේ එක අපි ඒක මාක් කරගත්ත නිසා ඒක හොයාගන්න අමාරු නැහැ. දැන් ආය කටුව ගලවලා එතෙන්ද ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරන්න ඕනේ. එතකොට පළවෙනි වටේ අපි ගොතලා ඉවරයි. ඔන්න ඔය වගේ. බලන්න. දැන් මේක වටේට තමා දෙවෙනි වටේ ගොතාගෙන යන්න ඕන ඔය සිංගල් ක්‍රොෂේ එක වටේට. දැන් කරන්න තියෙන ළමයි මෙතන ඉඳලා චේන් දාගන්න ඕනේ එකක්. උස වැඩි කරගන්න දාන්න සිංගල් ක්‍රොෂේ එකේ චේන් එකක්නේ අපි දාන්නේ. සිංගල් ක්‍රොෂේ එක උස වැඩි කරගන්න. ඔන්න දැන් පළවෙනි චේන් එකට දානවා සිංගල් ක්‍රොෂේ එකයි දෙකක්. ඔන්න දෙවෙනි එක. ඒ කියන්නේ පළවෙනි චේන් එකට එකම තැනට සිංගල් ක්‍රොෂේ දෙකක් අපි දැන් කරගත්තා. ඔන්න බලන්න. එතනත් මාක් කරගන්න ළමයි මොකද ගොතලා ඉවර වෙනකොට සිංගල් ක්‍රොෂේ එක පළවෙනි සිංගල් ක්‍රොෂේ එක දැම්මේ කොතනද කියලා නැත්තම් හොයාගන්න අපහසු වෙන්න පුළුවන්. එතනත් මාක් කරගන්න. ආය කට්ටකින් හරි එහෙම නැත්නම් ස්ටිච් මාකර්ස් එකකින් හරි ඔයාලට පහසු විදිහකට එතනත් මාක් කරගන්න. ඔන්න ඔය විදිහට මාක් කරලා ඉවර වුණාට පස්සේ දැන් තියෙන ළමයි හැම චේන් එකකටම දෙක ගාන සිංගල් ක්‍රොෂේ දාන්න. ඒ කියන්නේ එකම තැනට අපි සිංගල් ක්‍රොෂේ දෙකක් කරගන්න ඕනේ. දැන් එතකොට මේ වටේ සම්පූර්ණ වෙනකොට සිංගල් ක්‍රොෂේ 12ක් තියෙන්න ඕනේ. මොකද අපි සිංගල් ක්‍රොෂේ 6යිනේ කරගත්තේ. පළවෙනි වටේ අපි සිංගල් ක්‍රොෂේ 6ක්නේ කරේ. ඒ නිසා එතකොට ඒ 6ට එකකට දෙක ගානේ ආවට පස්සේ 6 දෙගුණක් වුණාට පස්සේ 12ක් වෙනවා. හරි. ඔන්න බලන්න දැන් ඒ වටේත් මම ගොතලා ඉවරයි. දෙවෙනි වටේත් ගොතලා ඉවරයි. හරියටම 12ක් තියනවාද කියලා ගොතලා වුණාට පස්සේ වටේ අනිවාර්යයෙන්ම ගණන් කරලා බලන්න.
දැන් ආය කටුව ගලවලා පළවෙනි සිංගල් ක්‍රොෂේ එක දාපු තැනට ස්ලිප් ස්ටිච් එකකින් මේ වටයත් දෙවෙනි වටේත් අපි ඔන්න ඔය විදිහට සම්බන්ධ කරගන්න ඕනේ. දැන් වට දෙකක් අපි ගොතලා ඉවරයි. බලන්න ලස්සනට රවුමට ඇවිත් තියෙනවා. දැන් ළමයි කරන්න ඕනේ තුන්වෙනි වටේ. සුපුරුදු විදිහටම උස වැඩි කරගන්න දානවා චේන් එකක්. චේන් එකක් දාලා ඒ චේන් එක දාපු තැනටම දානවා සිංගල් ක්‍රොෂේ එකක්. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ බලන්න රටාව පොඩ්ඩක් වෙනස් වෙනවා. ඊළඟ චේන් එකට අපි එකම චේන් එකට දානවා සිංගල් ක්‍රොෂේ දෙකක්. එකම තැනට සිංගල් ක්‍රොෂේ දෙකක් දානවා. ඊට පස්සේ ඊළඟ චේන් එකට ආයෙත් අපි දානවා සිංගල් ක්‍රොෂේ එකක්. ඊට පස්සේ ඊළඟ චේන් එකට ආයෙත් දානවා සිංගල් ක්‍රොෂේ දෙකක්. එකම තැනට දෙකක් දානවා. මං හිතනවා දැන් ඔයාලට රටාව පැහැදිලි ඇති කියලා. එතකොට රටාව වෙන්නේ 1 2. 1 2 කියන රටාවට තමයි මේ වටේ සම්පූර්ණම ගෙතිලා ඉවර වෙන්නේ. ඔන්න මම ඒ වටේ දැන් ගොතලා ඉවර කරා. දැන් පළවෙනි සිංගල් ක්‍රොෂේ එක උඩට ස්ලිප් ස්ටිච් එකකින් ඔන්න ඔය විදිහට සම්බන්ධ කරනවා. එතකොට ඒ වටේත් සම්පූර්ණයෙන්ම අපි ගොතලා ඉවරයි. ඔන්න ඊළඟ වටේ ගොතන හැටි බලන්න ළමයි. සිංගල් ක්‍රොෂේ එකක් දානවා. ඔන්න ඔය විදිහට සිංගල් ක්‍රොෂේ එකක් දාලා ඊට පස්සේ ඊළඟ චේන් එකටත් දානවා තවත් සිංගල් ක්‍රොෂේ එකක්. ඔන්න බලන්න. ඊට පස්සේ ඊළඟ චේන් එකට දානවා සිංගල් ක්‍රොෂේ දෙකක්. එකම තැනට දානවා දෙකක්. මම හිතනවා දැන් ඔයාලට රටාව පැහැදිලි ඇති කියලා. ඒ විදිහට වටේටම ගොතා ගන්න. ඔන්න දැන් මම වටේටම ඒ රටාවෙනුත් ගොතලා ඉවර කරා. දැන් පළවෙනි සිංගල් ක්‍රොෂේ එක උඩට අපි ස්ලිප් ස්ටිච් එකකින් මේ වටේත් අපි සම්බන්ධ කරන්න ඕනේ සුපුරුදු විදිහටම. මේ බලන්න රවුමට ලස්සනට එතකොට එනවා. රවුම් ගාන වැඩි කර ওই විදිහට ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේක ලොකු කරගන්න පුළුවන්. බලන්න මම මේ කරන්නේ මගේ අවසාන වටේ. චේන් එකක් දැම්මා. ඒ චේන් එක දාපු තැනටම සිංගල් ක්‍රොෂේ එකක් දැම්මා. ඔන්න දෙවෙනි සිංගල් ක්‍රොෂේ එකක් කරා. ඔන්න තුන්වෙනි සිංගල් ක්‍රොෂේ එකක් කරා. දැන් එකම තැනට සිංගල් ක්‍රොෂේ දෙකක් කරගන්න ඕනේ. මං හිතනවා ඔයාලට දැන් රටාව පැහැදිලි ඇති කියලා. ওই විදිහට වටේටම ගොතාගෙන අන්තිමට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරන්න ඕනේ. එතකොට මේ රටාවත් ඉවරයි. මං හිතනවා තේරෙනවා ඇති කියලා. ඔන්න දැන් අපි බෑග් බේස් එක ගොතලා ඉවරයි. මේක ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මම කියන රටාවෙන් වට වැඩි කර ලොකු කරගන්න පුළුවන්. ඒක ඔයාලට කැමති විදිහකට කරගන්න පුළුවන්. ඔන්න ළමයි ඊළඟට කරන වැඩේ හොඳට බලා ගන්න. අපි දැන් මේ උඩ කොටස තමා ගොතාගෙන යන්නේ. මේ බලන්නකො V වගේ ඔයාලට කොටස් දෙකක් පේනව නේද? ඒකෙන් පිටිපස්සෙන් තියෙන ලූප් එකට තමා දැන් අපි සිංගල් ක්‍රොෂේ එක ගොතාගෙන යන්නේ. ඔයාගේ පැත්තට තියෙන එක නෙමෙයි. ඊට පිටිපස්සෙන් තියෙන ලූප් එක. මේ බලන්නකො. අන්න ඔතෙන්න. ඔන්න ඔතෙන්න තමයි අපි දැන් සිංගල් ක්‍රොෂේ එක දිගටම ගොතාගෙන යන්නේ. මේකට කියනවා බෑක් ලූප් එක කියලා. මම කලිනුත් මගේ වීඩියෝ වල මේ ගැන සඳහන් කරලා තියෙනවා. මම හිතනවා ඔයාලට තේරෙනවා ඇති කියලා. ඔන්න ඔය බෑක් ලූප් එකට තමයි ළමයි දැන් අපි සිංගල් ක්‍රොෂේ දිගටම ගොතාගෙන යන්නේ. ඔන්න ඔය විදිහට. චේන් එකක් දාලා ඔන්න ඔය විදිහට සාමාන්‍ය විදිහට ඉස්සෙල්ලා අපි ගිතුවා වගේම සිංගල් ක්‍රොෂේ වෙනස තියෙන්නේ ලූප් දෙකම අල්ලන්නේ නැහැ. බෑක් ලූප් එකට විතරයි. බෑක් ලූප් එක විතරක් අල්ලලා තමයි ගොතාගෙන යන්නේ. ඔන්න ඔය විදිහට තමයි ළමයි මේ උඩ කොටස මේ බාස්කට් එකේ හැදෙන්නේ. බාස්කට් එකේ උඩ කොටස අපිට අවශ්‍ය උස ප්‍රමාණයකට ගන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔය විදිහට. ඔය විදිහට දිගටම ගොතාගෙන යන්නයි තියෙන්නේ. ඔන්න දැන් මම එක වටයක් ගොතලා ඉවර කරා. ගොතලා ඉවර වුණාට පස්සේ සුපුරුදු විදිහටම පළවෙනි සිංගල් ක්‍රොෂේ එක මුදුනට ස්ලිප් ස්ටිච් එකකින් වටය සම්බන්ධ
කරනවා. ඔන්න ඔය වගේ. ඊට පස්සේ මෙතන චේන් වල කිසිම වැඩිවීමක් වෙන්නේ නෑ ළමයි. ඔය තියෙන චේන් ප්‍රමාණයටම තමයි දාගෙන යන්නේ සම්පූර්ණ ලූප් දෙකම අල්ලන්නේ නැතුව බෑක් ලූප් එකට විතරයි දාන්නේ. ඒක විතරයි වෙනසකට තියෙන්නේ. චේන් වල කිසිම වැඩිවීමක්වත් වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඔයාලට පැටලෙනවා නම් අනිවාර්යයෙන්ම ස්ටිච් මාකර් එකක් දාගෙන වැඩේ කරන්න පටන් ගන්න. චේන් එකක් දානවා. ඔන්න ඔය විදිහට චේන් එකක් දානවා. ඊට පස්සේ සුපුරුදු විදිහටම අපි වටේටම දාගෙන යන්න ඕනේ. දැන් අපි පළවෙනි වටේ ගෙතුවේ බෑක් ලූප් එකට විතරනේ. දැන් මේකේ දෙවෙනි වටේ ඉඳලා අපි ගොතාගෙන යන්න ඕනේ සම්පූර්ණයෙන්ම ලූප් දෙකම අල්ලලා. ඒ කියන්නේ චේන් එකට තමයි ස්ටිච් එක ඔන්න ඔය විදිහට කරගෙන යන්නේ. ඒක සිංගල් ක්‍රොෂේම තමයි. සිංගල් ක්‍රොෂේ එකම වටේටම ඔන්න ඔය විදිහට අල්ලලා ස්ටිච් දෙකම අල්ලලා ලූප් දෙකම අල්ලලා ගොතාගෙන යන්නයි තියෙන්නේ. මම හිතනවා ඔයාලට තේරෙනවා ඇති කියලා. අමාරු තැනක් තිබුණොත් නොතේරෙන තැනක් තිබුණොත් මගෙන් කමෙන්ට් එකක් දාලා අහන්න මම කියලා දෙන්නම්. ඔන්න ඔය විදිහට වටේටම චේන් එකට දාගෙන යන්න ඕනේ. මේ බලන්න ළමයි දැන් මට අවශ්‍ය උස ප්‍රමාණය වෙනකම්ම මම මේක ගොතා ගත්තා. වට ප්‍රමාණ වලට කැමති විදිහට මේක උස වැඩි කරගන්න පුළුවන්. වට 7ක් 8ක් නැත්නම් 10ක් 20ක් වලට අවශ්‍ය විදිහට නැත්නම් වට 3-4කින් උනත් ඉවර කරන්න පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්ත අනුව කරගන්න පුළුවන්. අන්තිමට ස්ලිප් ස්ටිච් එකක් දාලා සම්බන්ධ කරලා චේන් එකක් දාලා චේන් එක හොඳට තද කරලා කතුරක් අරගෙන ඔන්න ඔය විදිහට යාන් එක කට් කරන්න ඕනේ. කට් කරලා මේ ඉතුරු යාන් කොටස් ඔක්කොම ඇතුළට සංගව ගන්න. එළියට ආයේ පේන්නේ නැති වෙන මේක ගැලවෙන්නේ නැහැ. බලන්න අපි දැන් බාස්කට් එක ගොතලා ඉවරයි. දැන් බාස්කට් එකේ මල් කොටස තමයි දැන් අපි මේ ගොතා ගන්න හදන්නේ. ඔන්න ඔය විදිහට ස්ලිප් ඩොට් එකක් දාලා මම ග්‍රීන් කලර් යාන් එක අරගෙන බලන්න ළමයි අන්තිමට අපි අවසන් කරපු පේලිය නෙමෙයි. ඊට යට තියෙන පේලිය V ස්ටිච් එකක් වගේ තියෙන්නේ. ඒකේ මැද ස්පේස් එකක් තියෙනවා ඔයාලට පේනවද? ඔන්න ඔය මම පෙන්නන තැන ස්පේස් එක. අන්නේ ස්පේස් එකට තමයි අපි දැන් ගෙතුම කරගෙන යන්නේ. ඔන්න ඔය විදිහට යාන් එක ඇදලා අරගෙන ඔන්න මගේ යාන් එක ගැලවුණා. ඔන්න ඔය විදිහට ස්ලිප් knot එක දාපු තැනින් එතනින් යාන් එක ඔන්න ඔය විදිහට උඩට ඇදලා ගන්නවා. ඇදලා අරගෙන ඔන්න ඔය විදිහට චේන් එකක් දාගන්න. ඊට පස්සේ ආයෙත් එතනින්ම කටුව ඇතුල් කරලා ඔන්න ඔය විදිහට උඩට ඇදලා අරගෙන චේන් එකක් දා ගන්නවා. ඔන්න ඔය වගේ. ඊට පස්සේ එකක් ස්කිප් කරලා ඊළඟ V ස්ටිච් එකට තමයි ඊළඟ ගෙතුම ගොතා ගන්න ඕනේ. මම හිතනවා ඔයාලට මේක පැහැදිලි ඇති කියලා. ඔන්න ඔය රටාවෙන් වටේටම කොළ පාටින් කොළ කොටස ගොතා ගන්න ඕනේ. මං හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ලස්සන්ටම ඔන්න ඔය විදිහට වටේටම එතකොට එනවා. ඔන්න දැන් මම රතු පාට යාන් එක අරගෙන මල කොටස ගොතා ගන්නයි යන්නේ. මෙන්න මේ මැද අපි ගොතපු V ස්ටිච් එකේ මැදට තමයි රතු පාට කොටස සම්බන්ධ කරන්නේ. ඔන්න ඔය විදිහට චේන් එකක් දාලා සම්බන්ධ කරලා බලන්න මල කොටස ගොතන විදිහ. දැන් එතෙන්දම සිංගල් ක්‍රොෂේ 3ක් කරගන්න ඕනේ. එකම තැනට සිංගල් ක්‍රොෂේ 3ක් කරගන්නවා. ඔන්න එක සිංගල් ක්‍රොෂේ එකක් දැම්මා. ඔන්න දැන් දෙවෙනි සිංගල් ක්‍රොෂේ එකක් කරගත්තා. ඔන්න දැන් තුන්වෙනි සිංගල් ක්‍රොෂේ එකක් කරා. ඊට පස්සේ චුට්ටක් ඔන්න ඔය විදිහට ලූප් එක උඩට ඇදලා මේ පළවෙනි සිංගල් ක්‍රොෂේ එක තියෙනවනේ. ඒ සිංගල් ක්‍රොෂේ එක මුදුනෙන් ඔන්න ඔය විදිහට කටුව ඇතුල් කරලා ඔන්න ඔය විදිහට කටුව ඇතුල් කරලා චුට්ටක් ඇතුල් කරන්න අපහසු වේ ළමයි. මොකද මේ චුට්ටක් විතර තද නිසා පොඩ්ඩක් කොහොම මේව කරලා හදා ගන්න. ඊට පස්සේ අර ලූප් එක ඒ ලූප් දෙක ඇතුලෙම ඔන්න ඔය විදිහට ඇදලා ගන්න ඕනේ එළියට. ඔන්න බලන්න. එතකොට මල නිර්මාණය වෙනවා. ඊට පස්සේ චේන් එකක් දා ගන්නවා. චේන් දෙකක් දා ගන්නවා. චේන් දෙකක් දාලා ඊළඟ ස්පේස් එකටත් යනවා. එතෙන්නත් අර විදිහටම තමයි
සිංගල් ක්‍රොෂේ එකම තැනට 3ක් කරගන්නවා. එකයි එකම ස්පේස් එකට කරන්නේ ළමයි ඒක අමතක කරන්න එපා. ඔන්න දෙවෙනි සිංගල් ක්‍රොෂේ එක. ඔන්න තුන්වෙනි සිංගල් ක්‍රොෂේ එක. ඔන්න ඔය විදිහට ලූප් එක චුට්ටක් උඩට ඇදලා ගත්තා. පළවෙනි සිංගල් ක්‍රොෂේ එක ඇතුලෙන් ඔන්න ඔය විදිහට කටුව දැම්මා. අර ලූප් එක ඔන්න ඔය විදිහට ඇදලා එළියට ගත්තා. ඊට පස්සේ චේන් දෙකක් දානවා. ඔන්න ඔය වගේ. ඊට පස්සේ යනවා ඊළඟ ස්පේස් එකට. මම හිතනවා දැන් ඔයාලට රටාව තේරෙනවා ඇති කියලා. ඔන්න ඔය රටාවේ වටේටම මල් ටික අපි ගොතා ගන්න ඕනේ. බලන්න හරියම ලස්සනට එනවා. ඔන්න මම තව එකක් කරලා පෙන්නන්නම්. එකම තැනට සිංගල් ක්‍රොෂේ 3ක් ගොතා ගන්න ඕනේ. පිටිපස්සෙන් අර අපි එකතු කරපු යාන් එකත් අල්ලගෙනම යන්න. එතකොට අමුතුවෙන්ම සංගවන්න දෙයක් නැහැ. එතකොට ලේසි එකත් ඔන්න ඔය විදිහට 3ක් ගොතලා ලූප් එක චුට්ටක් උඩට ඇදලා පළවෙනි සිංගල් ක්‍රොෂේ එක ඇතුලෙන් දාලා ඒ ලූප් එක ඒ දෙක ඇතුලෙන්ම ඇදලා අරගෙන චේන් දෙකක් දාගන්න. චේන් දෙකක් දාලා ඊළඟ ස්පේස් එකට යනවා. මං හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ඔන්න දැන් තියෙන්නේ චේන් දෙකක් දාලා පළවෙනි චේන් එක දාපු තැනට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරලා චේන් එකක් දාලා නූල කට් කරන්න. මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට තේරෙන්නේ නැති කියලා. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්නත් කමෙන්ට් කරන්නත් යාළුවෝට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මමා ක්‍රොෂේ YouTube channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න. එහෙනම් ළමයි තවත් දවසක අලුත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.